අදටම එක බම්බන්. එහෙම ඉන්න අමාරුයි යකෝ. අඩේ බාව ලේපන්කෝ. අනේ අදටම ඉත බම්බන්. මම බුදිනවා. ලේ. ඔබ දැම්මවල යන්නේ දෙයකෝ. අඩෝ තරළුවා. මොන මොකදනේ? තරළුවා. කවුද යකෝ තරළුවා? ලෙවරි නැගිටපන්. මොකද යකෝ වදන එක? කෑවනම් බිව්වනම් කට පියාගෙන බුදිය ගන්න. අඬු කඩවලි අඬු පස්සේ කඩවලි. ඒ බලපංග තරළුවට විච්චනේ. ඒ පාර මොකද යකෝ කරන්න හදන්නේ? අඩෝ කවුද මං මේ ඉතින් කෑ ගැහුවේ? ඇසිරි මොන පොඩ්ඩක් බිම බලපන්. ඉතින් මේ ඉන්නේ තරළුවනේ. ඕක හිටපන්කෝ. ඒ තරළුවා. උඹේ නම මොකද්ද බං? තරළුවා උඹට මොකද්ද බං උනේ? තෝත් මගේ මුකුත් අහගන්න බෑ. පුතු කිරි අපච්චි. නැන්දේ ඉක්කොන් නැගිටින්නකෝ. නැන්දේ ඉක්කොන් නැගිටින්න. අයියෝ නැන්දේ තරළුවට අර හොල්මන ගිහලා. අයියෝ දැන් මොකද කරන්න ළමයි? දැන් මොනවා කරන්නද? කුරුනාසි ගාවට හරි යන්නේ නෝ. කොහොමද තරළුව බලමුකෝ. දුවේ ඉක්කොන් නැගිටින්න. පුතෝ අම්මේ. අයියෝ මේ මාර කතා කරේ. අර තරළුව හොල්මන ගිහලා. ඉක්කොන් දැන් බලන්න. ඈ ඉක්කොන් දැන්. මං කිව්වේ නැන්නේ. අඩෝ තරළුවා උඹට මොකද්ද බං උනේ? තරළුවා මම තරළුවා නේ බොන. මමගේ කුරුනාසි එක්ක එන්න. උඹගේ එක මර නංගිත් එක්ක. නංගි යන් කුරුනාසි කලන්න. ආයේ. Kungaza kenapa lah tuh? කුරුනාසි මමේ. Por මොකද ළමයෝ? කුරුනාසි මමේ. අපේ තරළුව හොල්මන ගිහලා. ඔය වෙයිද? ඒක වෙන්න බෑනි. වෙන්න බැරි මොකද කුරුනාසි මමේ? අර වෙලා තියෙන්නේ. හරි ළමයි මං ඉක්කොන්ට එන්න පොඩි බෝතලේ අරන්. හරි කුරුනාසි මමේ. අනේ තරළුව අපිට යන්න දෙන්න. තරළුව කවුද තරළුව? යන්න දෙන්න උඹට මං. මේ දැක්කද කුරුනාසි මමේ? කවුද ළමයින් අර ගැලුවේ? අපි නෝ නෙවෙයි කුරුනාසි මමේ. මේ ළමයාගේ මේක ගැලවිච්ච ඉන්න තමයි මේ හොල්මන ඇවිල්ලා ඉන්නේ. උඹ අතන මොකද්ද කරන්නේ? ඇයි පේන්නේ නැද්ද? උඹගේ කටේ වෙඩි නාකිය හරිද? Remendam rola pokok sungguhlah dungkrut satu. අම්මේ අඩ උඹට අවුලක් නැනේ? නෑ රෙද්ද. ළමයෝ ඉක්කොන්ඩේ පිරිත් අතුර කර මේ හොල්මන්ට ගහන්න. හරි කුරුනාසි මමේ. මම මොකද කරන්න හදන්නේ? අම්මා දැන් කොහමද? දැන් පොඩ්ඩක් හොඳයි වගේ දුවේ. පුතාලා. නැන්දේ. අපි පොඩි වැඩක් කරමුද? ඒ පාර මොකද කොල්ලෝ? මෝ අපි කුරුනාසි කෙනෙක් ගාවට නෙවෙයි. වෙන කොහෙරි කෙනෙක් ගාවට යන්න. කොහෙටද කොල්ලෝ එක යන්නේ? තරළුවා පොඩ්ඩක් කරේට බලන්න. ඇයි? කිව්වම අහලා ඵලයන්කෝ. හරි යන්න. ඔකට බයින්න ඕනේ නෑනේ. නැන්දේ. මේ ළඟ පාතක පන්සලක්වත් තියනද? නෑ කොල්ලෝ. ළඟ පාතේ තියෙන පල්ලියක් විතරයි. හරි නැන්දේ. අපි ඉක්කොන්ටේ පල්ලියට ගිහින් එන්න. කොල්ලෝ. යමා. නංගි ඔයත් එනකොට පාර ගියන්න. හායි. අනේ මට පිටින් ඇවිල්ලා තියනවාගේ මතකයිද බං? නැත්තේ කොහෙද යකෝ? අපි අර අතරමං උනේ ගෙදරට යන්න බැරිව. අන්න ඒ වෙලේ හිටපු තැන මේ. ඒකද? මේ නංගි තවත් ඉස්සරහට යන්න ඕනේ පල්ලිය දින්නේ. ඔව් අයියේ. එහෙනම් ඉක්කොට විතර යන්න. මෙතන හොල්මන් ඉන්නවා. ඇත්තද? නැතෝ නංගි.
හොල්මනක් වෙයිලා. හා එහෙමද? ඒ හොල්මන ගොඩක් බලගතියි තාත්තේ. නේ ෆාදර්. හරි එහෙනම් ඒ ළමයා එක්කන් යන්නකෝ. තව එක දෙයක්. ළමයා අරන් එද්දි ළමයයි ඔයාලා දෙන්නයි විතරක් මෙහෙට එන්න. හරි මම නේ ෆාදර්. මොනවද එකතෝ කියවන්නේ? හරි බා. යමන් දැන් ගිහින් අර එක්කන් යමු. හරි බා. මේ කවුද බං උඹ ගැට ගහුවේ? නැන්ද ආයෙ මට හොල්මන වෙයි කියලා බයිට මා ගැට ගහුවා. හරි උලක් නෑ. ගැට ගාපි කොහොමද? අයියේ. උඹ උසම් පල්ලියට අරන් යන්න. ඔඩ එහෙම කරන්න බා. ලවරි මු අනිත් පැත්ත උස්සේ බං. මා අනිත් පැත්ත උස්සන්න. හරි. කෑනෝගා හිටපන් බං. උඹට හොඳක් නේ අපි කරන්නේ. තරිඳුවා උඹට මොකද්ද බං උනේ? පාඩේ ක්ලාස් එක කරන්න බෑ බං. පුතු අම්මේ අපි පෙර ගනියෝ. උමලා දේ මගන්න දෙකේ කොහොමද? උමලට මගෙන් දෙන්න බෑ. මොකද පුතේ කියන්නේ? ෆාදර් මාමේ අර ළමයා ඉන්නේ. ඒ ළමයාට අර හොල්මන විලා ගේට්ටුවෙන් එන ඉන්නවා. අනේ එක්කන්ට එල්ලට එන්නකෝ. හරි ළමයෝ. අර හොල්මන වෙයි ඉන්නේ. එහෙමද පුතේ? ඉන්න මම බලන්න. ගත්තේ මේකට. ඇයි ඔයාලා මේ ළමයිට කරදර කරන්නේ? මට කරදර කරේ. මම හිටියේ පිටරේ මුන්වන්නලා. හරි. ඒ ළමයිලා ඒවා කරේ දන්නේ නැතුව. දැන් ඔයා මෙතනින් යන්න ඕනේ. ආයෙ කවදාවත් එන්න නැතු වෙන්නේ. මොකද මම යන්නේ? මම නිදාස් වෙලා ඉන්නේ. ඔයා ගියේ නැත්තම් මට වෙනවා ඔයාව යවන්න. මට පුළුවන් ද මාව යවන්න? Nom singlam krang tum yina kung chunda piu tiu du. ඔන්න ළමයි මං ආත්මේ යවුවා. ආයෙ කවදාවත් ඒ ආත්මේ එන්නේ නැහැ. අනේ මාමේ ෆාදර් ඔයාට කොහොම අදින්නද අපි? කොහොම ස්තුතියි මේ කරපු උදව්වට. හරි ළමයි. එහෙනම් දැන් මාත් යන්න. මාමේ ෆාදර්